මේ ප්‍රශ්نين අහන්නේ ඇනිමාලියා රාජධානියට අයත් සතුන් පෙන්වන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඉහත සඳහන් එක් ලක්ෂණ දැකිය හැකි සත්වංශ අනුපිළිවෙලින් මොනවාද කියලා. එතකොට මේකේ දීලා තින්නේ අපිට ලක්ෂණ දීලා තිනවා අපිට වංශ තමයි හොයන්න ඕනේ. මුලින්ම දීලා තිනවා ඒ විදිහට දංශක කෝෂ්ඨ කියලා. ඒක නම් ඔයාලා දන්නවනේ දංශක කෝෂ්ඨ තියෙන්නේ විශේෂ අවයවයක් විදිහට ආහාර ජීර්ණ පද්ධතියට අයත් අවයවයක් විදිහට නිඩාරියාගේ තමයි තියෙන්නේ. මෙතන මේ ෂෝට් නෝට් එකේ මම වැදගත් කරුණු සම්පත් පොතේ තියෙනවම අරන් තියෙන්නේ. ඒකේ තියෙනවා දංශක කෝෂ්ඨ දරයි. ඒක නිඩාරියාවන්ට ආවේනික ලක්ෂණයක්. එතකොට අපිට ඒත් එක්ක නිඩාරියානේ උත්තරේ. එතකොට 1 2 3 කියන උත්තර ටික ගන්න පුළුවන්. 4 5 තියෙන එකයි නඩමීටා කියලා. ඒගොල්ලන් කොහොමද දංශක කෝෂ්ඨ නැති නිසා ඒ දෙක වැරදි කියලා ගන්න පුළුවන්. බී ප්‍රකාශයෙන් දීලා තියෙන අංශපාදිකා කියලා. ඇනලිඩාවන්ගේ තමයි අංශපාදිකා තියෙන්නේ. ඇනලිඩාවන්ගේ ගොඩක් විශේෂ ව්‍යුහ ටිකක් දීලා තියෙනවා. විශේෂ ව්‍යුහ 4ක් දීලා තියෙනවා. ඒ ටික 4 මතක තියාගන්න. ඒ වලින් වෙන කෘත්‍යයත් එක්ක මේ තියෙන ඒ තුන. අංශපාදිකා ගත්තොත් ශ්වසනයට සහ සංචරණයට තමයි දායක වෙන්නේ. මේකේ අහලා තියෙන්නේ අංශපාදිකා තියෙන කාටද කියලා. එතකොට ඇනලිඩාවන් කියන උත්තරේ තමයි හරිය. නිකන් අපි කෘත්‍ය බැලුවොත් අංශපාදිකා දායක වෙන්නේ ශ්වසනයට සහ සංචරණයට. ඒක අමතක වෙනවා නම් මෙන්න මේ අංශ කියනකොට ශ කියන එකෙන් ශ්වසනයට කියලා මතක තියාගන්න පුළුවන්. පාදිකා කියන එකෙන් පාද වලින් සංචරණය කියලා ගන්න පුළුවන්. ඒක මේ විද්‍යාත්මක ක්‍රිටි ක්‍රමයක් නෙවෙයි. නිකන් මතක තියාගන්න පුළුවන් ඉදිරියට ගත්ත ක්‍රිටි ක්‍රමයක්. ඊට පස්සේ මෙවුල තියෙනවා විශේෂ අවයවයක් විදිහට බාහිර සංසේචනයේට, දැඩි කිරි තියෙනවා සංචරණයට, චූෂකර තියෙනවා සංචරණයට සහ අධිග්‍රහණයට. මේකේ අහන්නේ අංශපාදිකා. එතකොට ඇනලිඩාව අංශය තමයි එන්න ඕනේ. එතකොට පළවෙනි උත්තරේ දීලා තියෙන එකට ආත්‍රපෝඩා කියලා. ඒ නිසා ඒක ගන්න බෑ. එහෙනම් 2 හරි 3 හරි තමයි උත්තරේ වෙන්න ඕනේ. C දීලා තියෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතිය කියලා. ද්විපාර්ශ්වික සමමිතිය දැන් 1 2 3 උත්තර ගත්තොත් නෙමටෝඩයි ප්ලැටිහෙල්මින්තේසු තමයි 2 3 විදිහට දීලා තියෙන්නේ. එතකොට මේ දෙන්නම හරි. මොකද නෙමටෝඩගෙත් අපිට ද්විපාර්ශ්වික සමමිතිය කියලා ගන්න පුළුවන්. නෙමටෝඩට ගියොත් සමමිතිය විදිහට ද්විපාර්ශ්වික සමමිතිය කියලා ගන්න පුළුවන් වෙන මෙතන එක තියෙනවා. එතකොට ප්ලැටිහෙල්මින්තේස්ටත් ඒක අපිට ගන්න පුළුවන් නිසා එතනින් අපිට වෙන් කරන්න බෑ. අපි D ප්‍රකාශයට කියොත් ආමාශය වාහිනී කුහරය කියලා තමයි දීලා තියෙන්නේ. ආමාශය වාහිනී කුහරය එතකොට 2 3 උත්තර විදිහට තියෙන ප්ලැටිහෙල්මින්තේස් නෙමටෝඩා කියලා. නෙමටෝඩාගේ ආමාශය වාහිනී කුහරයක් නැහැ. ප්ලැටිහෙල්මින්තේස්ගේ බලන්න ආහාර ජීර්ණ පද්ධතියට අයත් කොටසේ තියෙනවා ශාකනය වූ ආමාශය වාහිනී කුහරයක් තියෙනවා කියලා. එතකොට ඒක හරියටම හරි. ප්ලැටිහෙල්මින්තේස් තමයි එකට එන්න ඕනේ. එතකොට මේකට උත්තරේ දෙවෙනි එක. තව දෙයක් කියන්න ඕනේ නිඩාරියාවන්ටත් ආමාශය වාහිනී කුහරයක් තියෙනවා. හැබැයි ප්ලැටිහෙල්මින්තේස්ට තියෙන්නේ ශාකනය වූ ආමාශය වාහිනී කුහරයක්. නිඩාරියාවන්ට එහෙම කියන්නේ ආමාශය වාහිනී කුහරයක් කියලා තමයි කියන්නේ. නිඩාරියාවන්ගේ තියෙන මෙන්න මෙහෙම මල්ලක් වැනි ආමාශය වාහිනී කුහරයක්. ප්ලැටිහෙල්මින්තේස්ලාගේ ඒක චුට්ටක් අර ශාකනය වෙලා හොම බෙදිලා වගේ කියලා තමයි තියෙන්නේ. ඒකයි ශාකනය වූ ආමාශය වාහිනී කුහරයක් කියලා තියෙන්නේ. ඒතකොට නිඩාරියා හරි ප්ලැටිහෙල්මින්තේස් හරි වෙන්න ඕනේ. නිඩාරියා තියෙන උත්තර වැරදි. ඒ නිසා ප්ලැටිහෙල්මින්තේස් ගන්න ඕනේ. මේකට උත්තරේ දෙවෙනි එක.